මේ ඉඟුරු පාත්තියට කොච්චර කල්ද දෙන්නේ? මේක මාස 4ක් විතර වෙනවා. හොඳට පඳුරු එහෙම දාලා අලත් උඩට මතු වෙලා තියෙනව නේද? ඔව් දැන් හුඟක් පඳුරු දාලා ඔව්. අල මතු වෙලා තියෙනවා. ඔව්. හැබැයි මේකේ දැන් මේ පේන්නේ මේ අලේ ඔව්. උඩට මතු වෙලා පස් වලින් කොළ පාට වෙලා ආරෝස් පාටේ කොළ පාට වෙලා ඊට පස්සේ මේ පඳුරේ බැලුවොත් ඒත් ඒ විදියයි. හරි. මේ දැන් කොළ පාට වෙලා තියෙනවා. ඔව් දැන් මේක වෙන්නේ හේතුව අලේ විහිරෙලියට නිරාවරණය වුණාම හරි. ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. හරි. ඒතර දැන් මේකේ තියෙන ප්‍රශ්නේ මේ අලේ ක්වොලිටි එක නැති වෙනවා. දිගින් දිගටම මෙහෙම තිබුවොත්. ඒක නැති වෙනවා. ඔව් ඒකම පඳුර වර්ධනය වෙන්නෙත් නැහැ. මොකද ඉඟුරු පඳුරක් හැමතිස්සෙම උඩට තමයි අල නිර්මාණය වෙන්නේ. හරි. ඒතර මෙතෙන්දී දැන් කරන්න ඕන අපි ඔව්. මෙතන පස් දාලා වහන්න ඕන සම්පූර්ණයෙන්. අලේ වැහෙන්න. ඔව් අලේ වැහෙන පඳුර මුලට පස් ලං කරන්න ඕන. හා හා. එහෙනම් පස් ලං කරාම ඔව්. ඒ ඉඟුරු අලෙන් ආය අංකුර ඇවිල්ලා නැවත පඳුර ලොකු වෙනවා. කියන පඳුරු ගහනවා. පඳුරු ගහනවා කියන්නේ ඔව් මේ අලේ තව ටිකක් උඩට වර්ධනය වෙනවා. ලොකු පඳුරක් ලොකු අලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙහෙම තිබුණොත් මේ අලේ ක්වොලිටි එකක් ඇත්තටම නැහැ. මෙන්න මේ විදියට අපි පස් දාන්න ඕන. මේක දැන් මම අතින් දාන්නේ. නමුත් මෙහෙම නෙමෙයි. උදැල්ලක් අරගෙන පස් ටික හොඳට ලං කරන්න ඕන. ගහ මුලට සම්පූර්ණ අංකුර ටිකත් එක්ක ඔව් ඔව් වැහෙන්න යන්න ඕනේ. ඉරෙලියට නිරාවරණය වෙන්න දෙන්න හොඳ නැහැ. එතකොට මේක මාස කිහිපයකට සැරයක් කරන්න ඕන. අලේ නිරාවරණය වීම අනුව ඒක තීරණය කරන්න ඕන. එතකොට තමයි සාර්ථක ඉඟුරු පඳුරක් සහ සාර්ථක නිෂ්පාදනයක් බලා ගන්න පුළුවන් වෙන්නේ.